රත්ති නුවරන්කාරයන් සොයාගෙන යන මේ ගමනේ අද අපි ඇවිල්ලා ඉන්නේ තවත් නුවරන්කාරයෙක් සොයාගෙන. අපි අද ඇවිත් ඉන්නේ කොළොන්නාව ප්‍රදේශයට. මේ අවුරුද්දේ තවත් රත්ති නුවරන්කාරයෙක් බිහි වුණේ මේ නිවසේ. අපි ඇතුළට ගිහිල්ලම නුවරන්කාරයත් එක්ක කතා කරමු. මෙනි යශෝදරා ඔයා දිනපු රන්කාසි. යශෝදරා කොහොමද මේ දින ගැන දැනගත්තේ? මම කොහොමද රත්ති තමයි ගන්නෙ. ටීවී එකේ තමයි මම මේක දැක්කේ. ඇත්තටම රත්තරන් ගණන් වැඩි කාලයක් මේ වගේ දෙයක් ලැබුණොත් ගොඩක් සතුටු වෙනවා. මේ දිනුමැදීමට එකතු වෙනකොට යශෝදරා හිතුවද ඔයාට රන්කාසියක් ගෙනා ගන්න පුළුවන් වෙයි කියලා? මායි දුවයි තමයි මේක දාන්න තීරණය කළේ. සමහර විට මේක දුවගේ වාසනාව වෙන්නේ නැති කියලා මම හිතනවා. රත්ති නුවරන්කාරයෙක් විදිහට, ඡායාග්‍රාහිකාවක් විදිහට අනිත් අයට මොනවද කියන්නේ? හැමෝම ලංකාවේ රත්ති තමයි මම හිතන්නේ හුඟක් අය ගන්නෙ. ඉතින් ඒක ගොඩක් පිරිමැස්ම දායක විදිහට අපිට හදාගන්න පුළුවන්. සියලු දෙනාටම මම කියනවා ඔයගොල්ලොනුත් මේ වගේ අරගෙන මම වගේ ජයග්‍රාහකයෙක් වෙන්න කියලා. රත්ති නුවරන්කාරයෙක් වෙච්ච යශෝදරාට අපෙන් සුබ පැතුම්. ඔයාටත් පුළුවන් රත්ති නුවරන්කාරයෙක් වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ රත්ති හෝ රත්ති කිරි තේ පැකට් එකක් අරගෙන පැකට් එක ඇතුළේ තියෙන රහස් අංකය මෙන්න මේ ලිපිනයට එවන්න. එහෙමත් නැත්නම් මේ අංකයට SMS කරන්න. රත්ති නුවරංකාරී